තෙරුවන් සරණයි සුබ දවසක් කියලා ඊශ්වර අඬසර YouTube නාලිකාවට සියලු සෑම දෙනාම පිළිගන්නවා. දැනටමත් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. නාග ශක්තිය හා වරම් සම්බන්ධව තමයි දරුවන්ගේ ගැටලු වලට පිළිතුරු දෙන්න තමයි අද මේ වැඩසටහන කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් දරුවන්ගේ ඉල්ලීම් තියෙනවා ගුරුතුමනි වීඩියෝ කරන්න කියන කාරණාව. ඉතින් තමන්ගේ ජීවිතයේ සියලු දේම ප්‍රායෝගික වෙන්න ඕනේ දරුවනේ. අහන ප්‍රශ්නේ තමයි අයි වරම් පිහිටනව නම් නාග ශක්තියක් පිහිටව නම් අපිට මේ දේ මෙහෙම වෙන්නේ කියලා. නියමන යාති සම්බන්ධතාව ශරීරයට සම්බන්ධ නොවි ශක්තිය තමන්ගේ ශරීරයට සම්බන්ධ නොවි නොයෙකුත් දෝෂාන්ධකාරය සාම්ප්‍රදානුකූල සමාජයේ ගිලිහිලා යම් යම් ලෞකික කාම ලෝකයක් එක්ක බැමිච්ච ආසාවන් කරපින්නාගෙන යන මේ සමාජය තුළ සම්ප්‍රදානුකූලව තිබ්බ සිරිත් විරිත් වලට පටහැනිව ක්‍රියා සිද්ධ වෙනවා. දැනට වර්ෂ ගණනාවකට පෙර සාමාන්‍යයෙන් අපිට නිදහස ලැබුණාට පසුව 1948න් පසුව 1954 සිට ගොඩක් දුරට මේ දියුණු සමාජෙත් එක්ක ගැටෙන හෙළයෝ සම්ප්‍රදායන් අතහැරීම නිසා සිරිත් විරිත් අතහැරීම නිසා ඇතිවෙන්නා වූ ගැටලුකාරී තත්ත්වය. එවැනි දේවල් දෝෂයන් විදිහට මා දකිනවා. විවිධ ආශාවන් විදිහට විවිධ දේවල් කරපින්නාගෙන යනකොට Tamante ඒ දෝෂයන් විදිහට එනවා. මොකද උපදින සමාජයේ ඉන්නා වූ භවගාමී ජීවිතයේ අමනුස්ස කියන කොටසට එකතු වෙලා වෙන ප්‍රමාණය වැඩි. දේව ලෝකවල දේවතා කියන මට්ටමට යන පිරිස් බොහොම අඩුයි. එතකොට වර්ග පරම්පරාවල වැඩි හරියක් ඉන්නේ අමනුස්ස කොටස් නම් Tamanට පිහිටට එන්න තියෙන්නේ ඒ වගේම කොටස්. එතකොට තමනුත් ඒ විදිහට මේ සමාජය තුළ හැසිරෙන්නේ යම් අමනුස්සෙක්ට ඕන විදිහට නම් අමනුස්ස ක්‍රියා කරන්නේ නම් පංචශීලයක් නැතුව ප්‍රතිපදාවක් නැතුව සම්ප්‍රදායනුකූලව ක්‍රමවේදයන්ට පැටහැනිව නම් තමන්ට පෙර පුණ්‍ය ශක්තියට එන්නා වූ යම් කිසි ශක්තියින් අවදි වීමකදී ඒහා සමානව තෙගුණ වී එන්නා වූ දෝෂාන්තකාරයන් ගොඩක් බහුතර සමාජයේ වරම්යයි සිතමින් ගමන් කරන්නා වූ අමනුස්ස දෝෂයන් කිසි දෙයක් නොදැන කිසිම සම්ප්‍රදානුකූලව නීති රීති වලට පටහැනි ගමන් කිරීමේදී විවිධ ගුරුවරුන්ගේ උපදේශ මත ගුරුවරු දන්නා උපදේශ මත ක්‍රියා කරලා ගොඩක් දරුවෝ ගොඩක් අමාරුකම් වලට වැටිලා තියෙනවා. බොහොම කනගාටුවට කාරණාව නම් සමහර දරුවෝ අවුරුදු 10 12 සමහර දරුවෝ අවුරුදු 15 20 දුක් විඳිනවා. මොකද්ද මේ Tamanට ලැබෙන අවසරය, Tamanට ලැබෙන වරම. හැබැයි ගත්ත වරමක් නෑ, ලැබිච්ච වරමක් නෑ. ගොඩක් දුරට මා කල්පනා කරමු දකින්න පැත්ත නම් වරම යනු Tamanට යහමඟ යහ ගුණධර්ම කියා දෙන්නා වූ ආදි මුතුමිත්තන්ගේ හෙළයන්ගේ ලේවල් සම්බන්ධ වීම සම්මික්ෂණය වීම. තමාට තමාගේ එන්නා වූ ඥාති දේවතාව දෙවියන් නොව දේවතාව ප්‍රේතයෙක් නොව දේවතාව මේ කියන මතය ගොඩනැගීමට උත්සාහ කරා. හැබැයි අමාරු. මොකද ගොඩක් බොහෝ දරුවන්ට ඇත්තේ අමනුෂ්‍යයන් දෝෂයකට ලක්වීමේදී ඇතිවෙන්නා වූ
ඒ භූමිතල මූලස්ථානවල තියෙනා වූ ශක්ති ආකර්ෂණ මගින් දෙන්නා වූ ප්‍රතිබිම්බයක අමනුෂ්‍යයා දඟලන ශරීරය. අමනුෂ්‍යයාට ශරීර කූඩුව තුළ ඉඳීමට හැකියාව නොමැති විට මා දෙවියන් යයි කියා ගන්නා සමාජයක්. වඩාත්ම ගැළපෙන්නේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම. ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන විට Tamanට යම් යම් කාරණා ඉස්මතු වෙන්න ගන්නවා. ඒවා Taman විසින්ම ගවේෂණය කරලා හොයා ගන්නවා. ඉතින් මේ කියන කාරණාවල් ගැඹුරින් දරුවනේ කල්පනා කරන්න. Taman කරන්න එකක් Tamanගේ ඥාති දේවතාවා රැගෙන ආපු අවසරය වෙන දෙයක්. එහෙම වුණොත් Tamanට වරමක් විදිහට දකීමේ හැකියාවට නැහැ. මනස සුවපත් කරගන්න මනසේ දැන් ගොඩාක් දරුවන්ට දකින්න අවසර ලැබෙන වරදානයන් හිරවීමට ලක් වෙලා තියෙනවා. මොකද තමන්ගේ මනසේ සමතුලිතතාවය නැති. ඒ හින්දා තමයි දරුවනේ මා ඔයගලන්ට ගොඩක් දුරට මම භාවනාදී ඔය ශක්ති වඩවන ක්‍රම සිත සුවපත් කරන්නා වූ යම් යම් ක්‍රමවේදයන් හඳුනා දුන්නේ. මොකද තමන් මේ සමාජය තුළ යම් සේද බබලන්නේ තමන්ගේ සිත ඊට වඩා දියුණු තත්වයකට පත්විය යුතුයි. කෙනාගෙන් කෙනාගෙට තර සංසාරගත වෙන්නා වූ ශක්තිය තියෙනවා. හැබැයි ඒක ඉස්මතු කරගන්න නම් තමන් යම් කිසි ප්‍රතිපදාවක සිටිය යුතුයි. ගොඩාක් දරුවන්ට යම් යම් වැරදි ආදර්ශ දීලා ගොඩාක් දරුවෝ නොමග ගිහින් ඒ තියෙන තත්ත්වයට පත් කරන්න උත්සුක වෙන්නේ දකින්න රූපයට දකින්න ශබ්දයට නිවැරදියයි කියන සමාජයක් තුළ ඉඳගෙන තමන් ඒක නිවැරදියයි කිරීමට උත්සාහ කිරීම. හැබැයි ඒ ශක්තියින් තමන්ට ළඟා කරගන්න නම් තමන්ට යම් කිසි කැපවීමක් කරන්න ඕනේ. සියලු දරුවෝ උදේට යම් කිසි ආහාර වේලකුත් දවල්ට යම් කිසි ආහාර වේලකුත් රාත්‍රියේ යම් කිසි ආහාර වේලකුත් ලබා ගන්නවා කුසගින්න නිසා. ඒ වගේම ওই ශක්තියින් පරිපූර්ණ වෙන්න නම් තමන්ගේ උත්හානයේ වීරිය තියෙන්න ඕනේ. එතකොට ඒ ශක්තියින් මගින් උද්දීපන වෙන්න යම් කිසි දේවතා තල වලින් සංඥා ලැබෙනවා. ඒ සංඥා උපයෝගී කරගන්න කියලා තමයි මම ගොඩක් දරුවන්ට කියන්නේ. ගොඩක් බොහෝ දරුවන්ට ඥාතින් සිටිනවා. ඥාතින් සිටියාට ඥාති තමන්ව කොහෙද ගෙනියලා තියෙන්නේ? තමන් උසස් කරලා තියෙනවද? නැහැ. එතකොට මේ හෙළ සමාජය තුල දරුවන්ට කල යුත්තේ වරමකින් කුමක්ද? වරමකින් කල යුත්තේ නාග ශක්තියකුන් හෝ යම් කිසි ශක්තියක් ප්‍රයෝජනෙට ගන්නේ කොඩිවින කපන්නමද? රෝගීන් සුවපත් කරන්නමද? ඔතනින් එහාට මේ විශ්ව ධාතුව තුල පැවරිච්ච රාජකාරිය කුමක්ද? තේරුම් ගත්තාද? එවිට බලන කල විවිධ ගුරුවරු වරම් දරුවෝ බොහෝ විශාල ප්‍රමාණයක් මේ වෙනකොට එළියට දීලා. එතකොට මේ සමාජයේ කොයි තරම් ආකාරයකට සුවපත් වීමක් අපිට ඇහැට පේන සමාජයේ විවිධ කටයුතු ඒ කියන්නේ සමාජයේ අපි ඔබ හැම දිනාටම ජීවත් වෙ සුදුසු වටපිටාවක් සීලවන්ත ගුණවන්ත සමාජයක් බිහි වෙලා තියෙනවා. ගැටීමක් තියෙනවා හොඳ සහ නරක තෝරගන්න බෑ. මුදලට යට වෙලා
යම් කිසි ශක්තියින් හුවමාරු කරගන්න සිත් තුල තියෙනා වූ වංචනිකකම් මතු කරගෙන තමන් ඥාති දේවතාවුන් වහන්සේලා සමග ගනුදෙනු කිරීමෙන් දේව ශාපයකට ලක් වෙනවා. ගුරුවරුන්ට දෝෂාරෝපණය කිරීමෙන් ගුරු ශාපය ලැබෙනවා. මවුන්ට පියවරුන්ට අපහාස කිරීමෙන් බෝසත්වරුන්ට අපහාස කිරීමෙන් තමන්ට ලැබෙන බුද්ධ ශාසනයට යම් චිරස්ථිත ධර්මයක් රකින්නා වූ යම් කිසි ධර්ම කරුණු දේශනා කරා වූ යම් යම් ශාස්ත්‍රූන් වහන්සේලාට ඒ කියන්නේ යම් යම් ආගම් වලට තමන් නිග්‍රහ කිරීම තමන්ට දෙවි දෝෂ නැමැති දෝෂාන්ධකාරය ලැබීමට හේතු වෙන කාරණාවක් වෙනවා. මමත් ඔබත් කළ යුත්තේ තමන්ට අවශ්‍ය ශක්තිය මනස සුවපත් කරගෙන එවැනි තමන් ළඟට එන්නා වූ කර්ම දෝෂයන් අකාල කර්ම සහ කාල කර්ම දෙකයි. ওই දෙක තේරුම් අරගෙන ඒ කර්ම දෝෂයන්ට පිළියම් විසඳුම් සොයමින් තමන්ගේ මනස සුවපත් කරගෙන යමන් කියන වෙනුවට තමන්ගේ ඥාති දේවතාවා යමන් කියනවා වෙනුවට තමන් ඥාති දේවතාවට තමන් යම් ධර්මතාවයක් පෙන්වන්න. එතකොට විශ්වයේ විසින් මේ ත්‍රිමූර්ති නායක අධිපති බ්‍රහ්ම විෂ්ණු මහේශ්වර යන ගුරු දේවතාවුන් වහන්සේලා විසින් ශක්තිය මුදා හරිනවා. ඇති කිරීම පැවැත්ම විනාශ කිරීම මූල ධර්ම තුනයි. ওই මූල ධර්ම ඔස්සේ ශක්තිය නිදහස් කරනවා දේව පරිවාර වලින් තමන්ගේ ඥාති දේවතාවුන් වහන්සේලාට. හැබැයි තමුන් මුලින්ම කළ යුත්තේ තමන්ට මේක වරමක්ද වරයක්ද ශක්තියක්ද දෝෂයක්ද කියන එක නිසියාකාරව හඳුනා ගන්න. වරමක් ගත්ත සැනින් තමන් ලෙඩ වෙනවා නම් තමන්ගේ ජීවිතයේ කරගෙන ආපු ක්‍රියාකාරකම් කිරීමට නොහැකි නම් ඒක වරමක් නොවේ. ඒ වගේම තමන්ට යම් යම් ශක්තියින් ළඟා නොවෙනවා නම් විශේෂයෙන්ම අනවසර බලාවසර තෙද අවසර කැපුම් අවසර නොලැබෙනවා නම් එය වරමක් නොවේ. එවිට තමන්ගේ ශරීරයේ යම් යම් කොටස් අඩපණ වෙනවා නම් ඒද වරමක් නොවේ. යම් යම් අමනුස්ස කොටස් යම් යම් 18 දේශේ භාෂාවන් කතා කළ හැකි. හැබැයි පේන අවසරය නොමැතිව ශක්තිය පමණක් භාවිතා කරන වරම විශේෂයකුත් තියෙනවා. හැබැයි වරමකදී ওই සියල්ලම ඒකාත්මික වෙලා තමයි ඥාති දේවතාවුන් වහන්සේ ශක්තිය මුදා හරින්නේ. හොඳින් සිතන්න. තමන් මේ ගෙවන කාලය මුදල් අපතේ නොහරින් තමුන්ට යම් ගමනක් යා හැකි. හැබැයි සියල්ලම දේවාල කිරීමට නොව තමාගේ ජීවිතයට යම් කිසි මාර්ගයක් පෙන්වීම තමා වරමකින් ගොඩක් දරුවන්ට සිද්ධ වෙනවා. වරම් විශේෂ බොහෝමයක් තියෙනවා. විශේෂයෙන්ම නාග ශක්තිය හරහා එන්නේ සුවපත් කිරීමට. හැබැයි යම් නේත්‍රා අවසරයක් තිබිය යුතුය Tamante ඒ දේ දැන ගැනීමට. මොකද යම් රෝගයක් සුවපත් කිරීමට වරම් විශේෂයක් තිබෙනවා පේන මාලාවල් කිරීමට.
වරම් විශේෂයක් තියෙනවා වැඩ කිරීමට. වරම් විශේෂයක් තියෙනවා තමන්ගේ ජීවිතය වැටිච්ච තැනින් නැගිටලා තමන් කරන රැකී රක්ෂා දියුණු කර ගැනීමට. හොයලා බලන්න දරුවෝ. තමන් වැටෙන්නේ මොන ගණයටද කියලා. හැබැයි මාහට දුරකථන ඇමතුම් දීලා මං ගැන කියන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මගෙන් අහන්න එපා. චෛතසිකයන් 64ක් එක මොහොතක ක්‍රියා කරන තමන්ගේ පංචස්කන්ධය ගැන තමන් නොදැනුවත් කිලෝමීටර් ගානක් දුරින් සිටින්නා වූ මා නුඹ ගැන කුමක් කිව යුතුද? තමන්ගේ පංචේන්ද්‍රයන් තමන්ට අවනත නැද්ද? ඒ පංචේන්ද්‍රයන් අමනුෂ්‍යයන්ද පාලනය කරන්නේ? හිස වෙන කෙනෙක්, අතපය වෙන කෙනෙක්, යටිබඩ වෙන කෙනෙක්. එතකොට ශික්ෂාපද සමාදන් වෙන්නේ එකම වේලාවට නම් තමන්ගේ මනසින් නම් තමන් නිවැරදිව පින් කුසල් දහම් කරා නම් මා තමුන් ගැන කියන්න අවශ්‍යතාවයක් ලැබෙනවාද? මාහට දුරකථන ඇමතුම් ලබා ගන්න අවශ්‍යද? නැහැ. කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ. මා යම් දෙයක් දකීද ඒ දකින දේ මේ නාලිකාව ඔස්සේ මම ওই දරුවන්ට ප්‍රකාශ කරනවා. නමුත් යම් කිසි කුසල සිත් පහළ වී මා මේ වගේ පුද්ගලෙක් මට මේ ප්‍රශ්න තියෙනවා ගුරුතුමා යන නිහතමානීත්වයෙන් කතා කළොත් ওই දරුවන්ට මගින් වෙලාව තියෙන කාලය අනුව යම් යම් දේවල් දැනගැනීමට හැකියාව ලැබෙනවා. වෙනත් ගුරුවරුන් ගැන මා නොකියමි. නමුත් මා එසේ කර තිබෙනවා. ගොඩක් දරුවෝ සුවපත් වෙලා තියෙනවා. හැබැයි කිසිම පඳුරක් නොමැතිව කිසිම දෙයක් බලාපොරොත්තු නොවි මේ සමාජයට යම් කිසි සේවාවක් වශයෙන්. හැබැයි ඒ දේ කරන්නේ යම් කිසි දේව තලයකින් යම් කිසි ගුරුවරයන්ගෙන් මට මේ ලෝකෙට බිහි කරපු මාගේ මව් දෙමව්පියන්ගෙන් අවසර ඇතුව විහිළුවකට ගත්තා නම් ඒකේ ඵල විපාක ප්‍රතිඵල උන්වහන්සේලා නුඹලාට පෙන්නයි. මොකද මා කරන්නේ නිහතමානී සේවයක්. අවශ්‍ය දරුවෝ ඉන්නවා. යම් කිසි කුසලයක් උද්දීපනය කරගෙන අකුසලයේ ගෙවා නිම කර හැබැයි තමන්ට දෙයක් කරගන්න බෑ. මොකද ගුරුවරු විවිධ ශ්‍රේෂ්ඨයන් ඔස්සේ වැඩ රාජකාරී කරපු හින්දා නිහතමානීව කතා කරපු දරුවන්ට යම්කිසි මාර්ගයක් හදලා දෙනවා. එහෙම නැතුව මාව පරීක්ෂා කරන්න, මා කවුරුන්දයි හොයන්න, මා සිටින්නේ කොහෙදයි කියලා සිටින්න මට කතා කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ. මා වැඩ කරන්නේ විශ්වයේ යම්කිසි ධර්මතාවයක් මත. ඒක නුඹලාට කොච්චර මුදල් තිබුණත් මුදල් නැති වුණත් මට අදාළ නැත. ඒ හින්දා මම නොවේ නුඹ කවුද කියලා නුඹ සොයන්න. මා කවුද කියන දේ අවශ්‍ය නැහැ. නුඹ කවුද කියලා හරි තැන හොයා ගත්තා නම් නුඹගේ වරම මොකද්ද කියලා, වරය මොකද්ද කියලා, තමන් කළ යුත්තේ මොකද්ද කියලා තමන්ගේ යටිසිත විසින් තමන්ට ප්‍රකාශ කරනවා දරුවෝ. මනස සුවපත් කරගන්න. මනසයි සුවපත් වෙන්නේ. දකින කාම ලෝකයේ අල්ලන තැන විවිධ අසුර කොටස් තියෙනවා. විවිධ ශක්තියින් තියෙනවා. ශක්ති පරාසයන් තියෙනවා.
තමන්ට කරන්න නොහැකි තමන්ට පුළුවන් යයි සිතමින් විවිධාකාරයේ රංගන රඟමින් ගොසින් තමන් ඒ අසුර ශක්තියින් එක්ක ගැටිලා ප්‍රහාරයට ලක් වෙලා මාගෙන් විමසන්න එපා ගුරුතුමා මට මේ දේ මෙහෙම වුණා කියලා. මේකට විකල්පයක් කියන්නේ. විකල්ප නැත. තමන්ට යම්කිසි ගුරුවරයෙක් අවසර දුන්නා නම් ඒ ගුරුවරයා ඔස්සේ යම්කිසි රාජකාරියක් කරා නම් ඒ ගුරුවරයා වග කිය යුතුයි නුඹලාට. මොකද ඒ ගුරුවරයා හරහා යම්කිසි අවවාද අනුශාසන අරගෙන උන තම යම්කිසි රෝගියෙක් පරීක්ෂා කරන්න. ඒ රෝගියා පරීක්ෂා කරනකොට යම්කිසි දෝෂයක් වුණා නම් ඒ ගුරුවරයා වග කිය යුතුයි තමන්ගේ ශිෂ්‍යයාට. එවිට තමන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ. අසුර ප්‍රහාරයට ලක් වෙලා තමන්ගේ දෑත් පිලිසිලා හැම කළු වෙලා විවිධ විසිබේ භෞතික විද්‍යාවේදී යම්කිසි විස බීජ කියන දේවල් ශරීරගත වෙලා පෞල් පිටින් විනාශ වෙලා මට කතා කරලා අහනවා මං ගැන කියන්න පුළුවන්ද? කියන්න පුළුවන්. කියන්න බැරි නෑ. හැබැයි මගේ කාලය අපරාධයි. මේ හෙළ දීපේට අවශ්‍ය වන්නේ තමන් කවුද? තමන් ඉපදිලා ඉන්න භූමිය මොකක්ද කියලා දැනගත්ත සමාජයක් මිසක් තමන් ගැන අනුන්ගෙන් අනුන්ට අත පාන්ට යන සමාජයක් නොවේ. අනුන්ගෙන් තමන් ගැන විමසනවාට වඩා තමන් කවුද යන්න විමසන්න. තමන් මේ මම විසින් යම් කිසි ප්‍රතිපත්තියක් දීලා තියෙනවා. ඒ ප්‍රතිපත්තිය නම් වැඩ රාජකාරී කරනකොට මාර්ගය පෙන්නාවි. එහෙම නොමැතුව මාහා සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ගොඩක් දරුවෝ කතා කරා. එතකොට ඒ දරුවන් ගොඩක් දරුවෝ හොඳ තැනක ඉන්නවා. ඇයි මේ අනිත් දරුවන්ට මොකද වෙලා තියෙන්නේ? අනිත් දරුවන්ට වෙලා තියෙන්නේ විවිධ නිහතමානීකම පස්සේ කළා. අධික මාන්නෙන් මා දෙවියන් යයි විශ්වාස කරමි. මට කල නොහැක්වන්නම නොමැති යයි සිතමින් තවක් ශක්තියකට අභියෝග කරනවා. දවසක් මට දරුවෙක් කතා කරා. කතා කරපුවාම මම පුංචි කතාවක් මතක් කරා. මොකද්ද දන්නවද? ශිව කියන දෙවිහාමුදුරුවෝ අපේ උතුම් වූ මහා දෙවියන් කෛලාසකූට පර්වතයේ භාවනා සුවයෙන් එක ස්ථානයක පර්වතයේ පාමුල සිටියා. ආගෝර ශක්තිය ස්වරූපය විලාසය මවාගෙන ඉන්ද්‍ර නැමැති දෙවියන් ඒ හරහා යන්න උත්සාහ කරනවා ශිව දෙවියන් මුණ ගැසීමට. හැබැයි ඉන්ද්‍ර ශිවව අඳුරගත්තද නැහැ. උන්වහන්සේගේ වජ්‍රායුධයෙන් අකුණු සැර ඇදලා ප්‍රහාර එල්ල කරනවා ශිව දෙවියන්ට. ශිව දෙවියන් ඒ අකුණු පහර වළක්වනවා 3 සැරයක්. ශිව දෙවියන් hina වෙනවා. නුඹ කවුද කියලා අහනවා. මම ශිව නොහොත් ඊශ්වරයයි පවසනවා. ඉන්ද්‍ර දෙවියන් වහා සමාවායිති. ඒ වගේම තමන්ට මේ යම් පාඩම් මේ නාලිකාව ඔස්සේ තමුන්ට කියා දෙන මා කවුද කියලා තමුන් හොයනවට වඩා තමුන් කවුද කියලා හොයාගත්තොත් මා කවුද කියන එක නුඹලාට වැටහෙයි. ගොඩක් දරුවෝ කතා කරපුවාම ඒ දරුවන්ගේ යම් කතා ඔස්සේ මම කියනවා දරුවනේ වාට කාලය තියෙනවා යම් කිසි කාලයකදී මා හමුයි. ඒ හමු වෙනතුරු ඉන්න. මොකද අකුසලයේ මට ගැනීමට බෑ. සංසාරගත අකුසල් කරලා තියෙන ওই දරුවන්ගේ ඥාති දේවතාවුන් වහන්සේලා. එතකොට ඒ ඥාති දේවතාවුන් වහන්සේලාත් එක්ක තමයි අකුසලයේ ගෙවන්නම කරන්න ඕනේ. යම් කිසි දෝෂාන්ධකාරයන් ඉවත් කිරීමට. මා විතරක් නොවේ මේ විශ්ව ධාතුව තුල මේ හෙළ දීපය තුල බොහෝ ගුරුවරු සිටිනවා යම් නිවැරදි දේ කරන. ඒ ගුරුවරයන් උනත්
වුණත් හමු විය හැකිය. එතෙක් ඉවසන්න. සුබ දවසක්. තෙරුවන් සරණයි.